නෑ මෑණිකේ. මේ ඉඩම් වල මගේ දරුවන්ගේ විස්තර නෑනේ. මම මරුණාම කොහොමද දරුවන්ට ඉඩම් වල අයිතිය යන්නේ? මෙව්ව හදා ගන්න උන්ට කච්චේරි ගානේ බඩ ගන්න වෙයි. මොන කච්චේරිද මිනිස්සුયો? දැන් ඔය ටවුන් ගෑන් රස්සිය අද වෙන්න ඕනේ නැහැ. අපේ ඒජ් ඔෆිස් එකේ නෝල්ලා මහතුරු ටික අපි කාවලි පන්සලට එනවා. එදාට ඔය ඔප්පු ඉඩම් වල කොම් ප්‍රශ්න ටික විසඳ ගන්න පුළුවන්. මේ අපේ තාවල්ල පන්සලට? ඔව් අපේ කාවලි පන්සලට. එහෙනම් ඉතින් ඔරිජිනල් වැඩක් තමයි. අපි එහෙනම් අපේ තියෙන ඔක්කොල අඩුපාඩු හදා ගන්නත් එක්කලා අපි ඔක්කොම තාවල්ලි පන්සලට යමු. ඔකේ රජයේ ඉඩම්වල සියලුම රාජකාරී කටයුතු මැයි මාස 12 වන දින උදෑසන 9:30 සිට හවස 3 දක්වා තාවල්ල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ සිදු කිරීමට අප සූදානම්. ඒ සඳහා ඒ අවට ග්‍රාමීණ නිලධාරී වසම්වන හබරවැව, කෝල්වැව, කැකුණාවෙල, කරදාවිල, කඳයාය, දියුරුම්පොළ සම්බල සිටින ඔබට ජාතික හැඳුනුම්පත සහ ඉඩමේ ඔප්පුව සමග පැමිණෙන්නයි අපි ආරාධනා කර සිටිනවා. මං ගුණවති අක්කට කිව්වා. එයාගේ පුතාටත් ඉඩම ලියන්න ඕන කතාවක් කිව්වා. දයාවති අක්කත් එනවා කිව්වා. එදාට ඔයාලත් හැමෝම එන්න. මතකයිනේ දිනේ මැයි 12.